සමමිතිකව බෙදා ඇති රූපය වන්නේ. ඔන්න දැන් ටීචර් කියලා දෙනවා සමමිතික කියන්නේ මොකක්ද කියලා. සමමිතික කියන්නේ මෙන්න මේක. ඔන්න මෙතන ටීචර් අඳින්නම්කෝ කොටුව. සමචතුරාශ්‍රයක් අඳින්න. මේ සමචතුරාශ්‍රය අපි මෙන්න මෙහෙම ඉරකින් නමනවා. දෙකට කපලා මේ රූපේ නමමු. මෙහෙම නැමුවා කියන්නකෝ දෙකට. නැමුවාම මේ පැත්තට මේ පැත්ත අරගෙන මේ පැත්ත උඩින් හරියටම තියන්න පුළුවන්. එතකොට ඒකට කියනවා මෙන්න මේ ටීචර්ගේ අතේ තියෙන කොලේ ගමු. මෙන්න මේ කොලේ. හරියටම මැද්දෙන් නමන. ඔන්න නැමුවා. දැන් අර පැත්ත මේ පැත්ත උඩින් හරියටම තිබ්බා. ඊළඟට තව පාරක් මෙහෙම අනිත් පැත්තට මැද්දෙන් නමන්න පුළුවන්. එතකොට අන්න ඒකට තමයි කියන්නේ සමමිතික රේඛා. මෙහෙම නමන්න පුළුවන් දේවල් නම් ඒක සමමිතිකයි. දැන් මේක මෙහෙම නමන්න පුළුවන් මේ පැත්තට. ඊළඟට මේ ත්‍රිකෝණේ වගේ නමන්න පුළුවන් මේක මේ අතට. හැබැයි එකක් මත එකක් හරියට තියෙන්න ඕනේ. සමමිතිකයි කියන්නේ එතකොට.